අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාගේ අතින් රුපියලක්වත් තියදන්න නොකර කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් තමන්ගේ වැඩ ටික AI tools පාවිච්චි කරලා කරගන්න කියලා. methods දෙකක්, tools හතරක් සහ පස්වෙනියට ඔයාලා අහලවත් නැති secret free AI tool එකකුත්. ඒ tool එක තමයි ගොඩක්ම වැදගත්ම සහ ඔයාලා කවුරුවත් අහලා නැති tool එක. මට ඔයාගේ time එකේ විනාඩි කිහිපයක් දෙන්න මම මේ වැඩේ step by step ඔයාලට explain කරනවා. අපි හැමෝම දන්නවා AI tool එකක best performance එක ගන්න නම් අපිට ඒකේ pro version එක purchase කරන්න වෙනවා. මොකද ගොඩක් AI tools වල එයාලගේ හොඳම සහ updatedම models දෙන්නේ එයාලගේ pro version එකට. එහෙම නැත්නම් free version එකේදී ඒ features limit කරනවා. token ගානක් use කරාට පස්සේ ඔයාට ඒ model එක use කරන්න බෑ එතනින් එහාට. හැබැයි මේ හැම tool එකකම pro version එක $20කට ආසන්න ප්‍රමාණයක range එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් රුපියල් 6000ක් 7000ක් වගේ range එකක්. ඉතින් student කෙනෙක්ට මේ වගේ මුදලක් AI tools වලට වියදම් කරනවා කියන්නේ මාසෙකට ටිකක් ලොකු වියදමක්. ඔයාට credit card එකක් debit card එකක් use කරන්නවත් ඕනේ නැහැ. මේ methods ටික use කරලා ඔයාගේ වැඩ 100%ම free AI tools වලින් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට ඔයාට ක්‍රම දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් free AI tools use කරන්න. ඊළඟ එක තමයි ඔයාලට පුළුවන් AI tools වල තියෙන free version එක use කරන්න. මෙතන ලොකු magic එකක් නැහැ. ඉතින් ලොකුම secret එක මේකයි. එකම tool එක හැම දෙයකටම use කරන්න යන්න එපා. ඔයා use කරන free tools එක එක task එකකට ගැලපෙන විදිහට හරි දෙයට හරිම දේ use කරන එක තමයි අපේ plan එක. උදාහරණයක් විදිහට ඔයා ලියන්න use කරන එක tool එකක් වෙන්න පුළුවන්. research කරන්න වෙන tool එකකින් වෙන්න පුළුවන්. ඔයා maths questions solve කරනවා නම් ඒකට use කරන්න වෙන tool එකක් වෙන්න පුළුවන්. පළවෙනි method එක අපි හැමෝම දන්න දේවල් ටිකක් තමයි මම කියන්නේ. මේක AI tools වල combo එකක්. මෙතනදී මම අපි හැමෝම දන්න AI tools තුනක් ගන්නවා. ChatGPT, Claude, Gemini. ඔයාලා හැමෝම දැනටමත් මේ tools වල free version එක use කරලා ඇති. හැබැයි අද මම කියලා දෙන්නේ කොහොමද මේ free version තුනෙන් විතරක් pro version එකක තියෙන intelligence එක, ඒ capabilities ඔයාගේ වැඩේට match කරගෙන ඔයාගේ වැඩේ full capacity එකෙන් කරගන්න කියලා. පළවෙනි එක තමයි ChatGPT free. මේකට අපි හැමෝම දන්නවා credit card එකක් ඕන නැහැ. ඔයාගේ email account එකෙම ඔයාට account එකක් හදලා එයාලගේ free version එක use කරන්න පුළුවන්. දැන් ඔයාලා හිතයි ChatGPT එක free use කරන්න කියලා කියන්නද මෙයා මේ වීඩියෝ එක කරන්න කියලා. නෑ. හැබැයි මතක තියාගන්න අපේ plan එක තමයි කිසිම වියදමක් නැතුව අපේ process එක optimize කරලා කොහොමද මේ AI tools වලින් අපිට ඕන වැඩේ හරියටම කරගන්න කියන එක. මොකද මෙතනදී අපිට බජට් එකක් නැහැ. ඉතින් ඔයා ChatGPT use කරනවා නම් ඒක use කරන්න ඔයාගේ එදිනෙදා වැඩවලට. ඔයා මොකක් හරි දෙයක් ගැන හොයනවා නම් ඔයා ChatGPT use කරන්න. ඊමේල් එකකට reply එකක් ලියනවා නම් ChatGPT use කරන්න. ඔයාට තියෙන ප්‍රශ්න අහන්න මොකක් හරි concept එකක් තේරුම් ගන්න ඔයාට පුළුවන් ඒකට ChatGPT use කරන්න. එයාලගේ free version එක උඩටම ඇති. දෙවෙනි එක Claude. Claude වලත් free version එකක් තියෙනවා. හැබැයි ChatGPT එකත් එක්ක compare කරලා බලුවොත් එහෙම Claude වල tokens free version එකේදී ටිකක් වැඩිපුර burn වෙනවා. ඔයාට ChatGPT එකේ තරම් ප්‍රශ්න අහන්න බෑ. Claude එකේදී ඔයාගේ free tier එකේ limit එක exceed වෙනවා. ඉතින් මේ Claude කියන tool එක ඔයාට use කරන්න පුළුවන් ඔයාගේ writing වල තියෙන ලොකු වැඩවලට. ඒ කියන්නේ ඔයාට essay එකක් ලියා ගන්න, document brief එකක් හදා ගන්න, project plan එකක් හදා ගන්න, එහෙම නැත්නම් මොකක් හරි ගැන report එකක් හදා ගන්න. මේ වගේ වැඩවලට Claude කියන හොඳ tool එකක්. මොකද මේ Claude එක ChatGPT වලට වඩා ඉතා හොඳින් writing task වලට perform කරනවා. ඉතින් ඔයා අර ChatGPT එකේදී මම කරන්න කියපු වැඩ තියෙන්නේ emails ලියන්න, පොඩි proposals ලියන්න, replies හදා ගන්න, දිනදා ප්‍රශ්න අහන්න. මේ වගේ දේවල් වලට ඔයා Claude use කරන්න එපා. මොකද Claude වල මම කලින් කිව්වා වගේම burn වෙන වේගය වැඩි tokens. ඒ නිසා ඔයාට තියෙන importantම ඔයාට හොඳ writing performance එකක් ඕනි වැඩවලට මේ Claude වල free version එකට use කරන්න පුළුවන්. පොඩි වැඩවලට ChatGPT use කරන්න. ඊළඟ තමයි Gemini. මේ Gemini වල මීට වැඩිය ගොඩක් වෙනස් විදිහක capabilities තියෙනවා. උදාහරණයක් විදිහට මේ Gemini වල තියෙන Nano Banana version එක. සහ එයාලගේ search engine එක, YouTube එක, මේ හැමදේම Google එක නිසා එයාලගේ information feed එක ගොඩක් හොඳට perform කරනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි updated news එකක් එහෙම නැත්නම් මොකක් හරි information එකක් ඔයාට දැනගන්න ඕන නම් ගොඩක් වෙලාවට Gemini වලින් ඔයාට හොඳ informations ටිකක් ලබා ගන්න පුළුවන් Claude එකට සහ ChatGPT එකට වැඩිය. මොකද මේ Gemini වල තියෙන විශේෂතා කීපයක් තමයි එයාට පුළුවන් YouTube වීඩියෝ එකක ඔයා link එකක් දුන්නොත් එහෙම ඒ වීඩියෝ එකේ තියෙන content එක එයාට extract කරගන්න පුළුවන්. Gemini එකේදී ඔයාගේ YouTube link එක copy කරලා Gemini එකට paste කරලා එයාට කියන්න පුළුවන් මේක transcript එකක් ගන්න කියලා.
එතකොට එයා වීඩියෝ එකේ තියෙන කන්ටෙන්ට් එක ටෙක්ස්ට් වර්ෂන් එකෙන් එයා ඔයාලට ලියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් ප්‍රශ්න අහන්න, ඒකේ කන්ටෙන්ට් එක ගැන තව එයාට එක්ස්ප්ලේන් කරන්න ගැන මේ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේක ChatGPT එකේදී හරි Claude එකේදී හරි ෆ්‍රී වර්ෂන් එකේදී කරගන්න අමාරු වැඩක්. මෙතනදී Gemini කියන එක මේ වැඩේට හොඳටම පර්ෆෙක්ට්. ඊළඟ දේ තමයි image generation. මේ image generation වලට මීට ටික කාලයකට කලින් හොඳටම perform කරේ Nano Banana එක. ඔයාලා ගොඩක් දෙනෙක් ඒක use කරන්නත් ඇති. ඒ කියන්නේ Gemini වල inbuilt වෙන image generation model එක තමයි Nano Banana කියන්නේ. හැබැයි මේ වෙද්දි ChatGPT එකේ Imagen 5 කියන model එක ඊට වඩා හොඳට perform කරන image generation වලට. හැබැයි ඔයා ෆ්‍රී වර්ෂන් එකේදී ChatGPT වලින් image generate කරොත් ඔයාට image එකක් එහෙම නැත්නම් උපරිම දෙකක් තුනක් වෙනකන් විතරයි ඔයාට generate කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ limit එක hit වෙනවා. daily limit එක exceed වෙනවා. ඔයා generate කරන image එකේ changes කරගන්න, ඒක update කරගන්න, ඒකේ variations ගන්න වගේ දේවල් ඔයා ChatGPT එකෙන්ම කරන්න ගියොත් ඔයාට මේ වැඩේ කරන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඔයා ඉන්නේ free version එකේ. free version එකේදී Nano Banana එකගේ full performance එක දෙන්නේ නැහැ තමයි. හැබැයි ඔයාට පුළුවන් ChatGPT එකට වඩා generations මේ Nano Banana එකෙන් Gemini එකෙන් කරගන්න. ඉතින් ඔයාගේ තියෙන basic concept එක ඔයාට පුළුවන් Nano Banana එකට Gemini එකට කියලා generate කරගන්න. ඊට පස්සේ ඔයාට fine tune වෙන්න ඕන adjustments ඒ වගේ දේවල් ඔක්කොම Gemini එක ඇතුලේ කරගෙන ඔයා finally design එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ image එක අරන් ගිහලා ChatGPT එකට දීලා ඒක රීඩිසයින් කරන්න, එහෙම නැත්නම් ඒක ෆයින් ටියුන් කරන්න කියලා, අප්ස්කේල් කරන්න කියලා, ඒ දේවල් ටික විතරක් වාට කියලා ChatGPT එකට දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ රිසල්ට් එක ඔයා හොඳ ක්වොලිටි එකක රිසල්ට් එකක් ඔයාට ගන්න පුළුවන්. එක ටූල් එකක් විතරක් යූස් කරලා ඔයා ඉමේජ් එකක් ජෙනරේට් කරන්න හදනවට වඩා. තව එක ටිප් එකක් දෙන්න. මේ ඉමේජ් ජෙනරේෂන් කියන එක ඔයා තව පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් ග්‍රැෆික් වගේ පැත්තකට උදාහරණයක් විදිහට මම thumbnails design කරද්දි මම මුලින් Photoshop එකේ design කරන thumbnail එක roughly draft එකක් වගේ. මම ඊට පස්සේ තමයි මේ AI tool එකකට මේ image එක දීලා ඒකේ fine tunes ටික එයාට කියලා කරගන්නේ. එතකොට එයාට ලේසි ඔයා නිකම්ම images 4-5ක් දීලා මේ ටික දාලා thumbnail එකක් හදන්න කියනවට වඩා අර වගේ roughly design කරපු design එකක් එයාට redesign කරන්න. එහෙම නැත්නම් ඒක ෆයින් ටියුන්ස් කරන්න දෙනවන එයා හොඳට පෆෝම් කරන මොකද එයාට දැනටමත් ඒවා ෆ්‍රේම් එක යාට දීලා තියෙන්නේ මේක තමයි ඔයාගේ වැඩේ කියලා. එතකොට ඔයාගේ ක්‍රෙඩිට් යූසේජ් එකත් අඩුයි සහ ආට එක ප්‍රොම්ප්ට් එකකින් දෙකකින් ඔයාගේ වැඩේ කම්ප්ලීට් කරගන්නත් පුළුවන්. හරි, මගේ පළවෙනි මෙතඩ් එක තමයි යෝග. ChatGPT, Claude, Gemini. මේ තුන ඔයාට ගැලපෙන වැඩේට ගැලපෙන වෙලාවෙදී යූස් කරන්න සහ ගැලපෙන tools කොම්බෝ එකක් යස් කරන්න ඔයාගේ වැඩේ කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් ෆ්‍රී වර්ෂන් එකෙන් ඔයා මීට කලින් ගත්ත නැති විදිහේ වැඩ ප්‍රමාණයක්, quality වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එකේදීම. හරි, දැන් ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන මූලික ප්‍රශ්න ටිකෙන් අපි ටිකක් විසඳගත්තා. writing, image generation සහ research. මේ වගේ දේවල් කොහොමද කරන්න කියලා අපි කතා කරගත්තා. ඊළඟ එක තමයි AI tools කොහොමද ඔයාගේ studies වලට integrate කරගන්නේ. හොඳම tool එක තමයි Google එකෙන් අපිට දීලා තියෙන Notebook LM. මේ ටූල් එක 100% ෆ්‍රී Google එකෙන් දෙන ටූල් එකක් ස්ටුඩන්ට්ස්ලාට. ස්ටුඩන්ට්ස්ලාට කිව්වට මේකට වාට ස්ටුඩන්ට්ස් IDs ඒ වගේ කිසි දෙයක් ඕන වෙන්නේ නැහැ. අර Gmail account එක විතරයි ඕන. Notebook LM එකට ගිහිල්ලා account එකක් හදාගෙන ඔයාලට ඒකේ access ගන්න පුළුවන්. මේ Notebook LM එක වැඩ කරන්නේ ChatGPT හරි Gemini හරි normal LLM එකක්. normal chatbot එකක් වැඩ කරන විදිහට නෙවෙයි. අපි ChatGPT එකේදී අපිට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එයා ඉන්ටර්නෙට් එකෙන් එහෙම නැත්නම් එයාගේ තියෙන data set එකෙන් එයා විස්තර හොයලා අපිට එක්ස්ප්ලේන් කරනවා. හැබැයි මේ notebook LM කියන එක වැඩ කරන්නේ එහෙම නෙමෙයි. අපිට පුළුවන් මේ notebook LM එකේදී notebooks හදන්න. එක එක separately ඔයාගේ subject wise ගත්තොත් ඔයාලට හදන්න පුළුවන් separate notebooks. මේ එක එක අපි හදන notebooks වලට ඔයාලට පුළුවන් resources add කරන්න. ඔයාලට පුළුවන් PDFs add කරන්න, links add කරන්න, YouTube videos, podcast, audio files. මේ විදිහට ඔයා notebook LM එකට files add කරාට පස්සේ එයා ගන්නවා රෆ්ලි අයිඩියා එකක් ඔයාගේ මොකද්ද මේ සබ්ජෙක්ට් එකේ තියෙන ඒරියා එක, මොනවද මේකේ තියෙන දේවල් කියලා. ඊට පස්සේ ඔයාට මෙයාලගේ විශේෂ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඔයාට පුළුවන් directly ChatGPT එකෙන් අහනවා වගේ directly මෙයාගෙන් ප්‍රශ්න අහන්න. අර දීපු document sources වලින් එයා analyze කරලා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. දෙවෙනි එක තමයි ඔයාට පුළුවන් flash cards, questionnaires, quiz මේ වගේ දේවල් එයාට කියලා හදාගන්න. අපි කියමු A level physics ඔයා syllabus එක upload කරලා දෙනවා. මේ පාඩමේ මට flash cards 10ක් හදලා දෙන්න කියලා. ඔයාට කිව්වම එයා flash cards 10ක්
එකක් හදනවා ආන්සර්ස් එක්ක. ඔයාලට පුළුවන් ක්විස් හදන්න. ප්‍රශ්න තියෙන ආන්සර්ස් තියෙන ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදියට ඒවා හදාගන්න පුළුවන්. ඊට අමතරව මේ නෝට්බුක් LM එකේ තියෙන විශේෂම ෆීචර්ස් දෙක තමයි ඔයාලට පුළුවන් ප්‍රසන්ටේෂන්ස් හදන්න වීඩියෝ ෆෝමැට් එකෙන් සහ ඔයාලට පුළුවන් පොඩ්කාස්ට් එකක් හදන්න ඔයාගේ ලර්නිං මැටීරියල්ස් වලින්. ඔයාට පුළුවන් ඔයාගේ සබ්ජෙක්ට් එකේ සිලබස් එකේ තියෙන පාර්ට් එකක් හයිලයිට් කරලා මට මෙන්න මේ පාර්ට් එකෙන් හදලා දෙන්න ප්‍රසන්ටේෂන් එකක් මේක මට තේරුම් ගන්න ලේසි වෙන්න. ඒ වගේ ඔයා නෝට්බුක් LM එකට කිව්වට පස්සේ ඔයාට ඕන භාෂාව සිලෙක්ට් කරලා ඔයාට ඕන ඩොකියුමන්ට්ස් ටික සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් තව ඇඩිෂනල් ඩීටේල්ස් දෙන්න මට මෙන්න මේ සබ් ටොපික්ස් තමයි ක්ලියර් නැත්තේ ඒවා එක්ස්ප්ලেইন කරන්න කියලා. එතකොට එයා වීඩියෝ එකක් හදනවා ප්‍රසන්ටේෂන් එකක් වගේ ඒ ටොපික් එක ඔයාට තේරුම් ගන්න ලේසි වෙන විදිහට එක්ස්ප්ලেইন කරලා. මම මගේ එක්ස්පීරියන්ස් එකකින් කියන්නේ මම කියනවට ඔයාලා මේක try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයා YouTube එකේ සර් කෙනෙක් උගන්වන වීඩියෝ එකක් ටියුටෝරියල් එකක් බලනවට වඩා එහෙමත් නැත්නම් ඔයා පොතක් කියවලා තනියම තේරුම් ගන්න හදනවට වඩා ඔයාට අහුවෙන්නේ නැති පොයින්ට්ස් මෙයා හයිලයිට් කරනවා සහ අපිට හරිම තේරුම් ගන්න ලේසි විදිහට එන්ගේජින් විදිහට එයා ඒ වීඩියෝ එක ඇතුලේදී ඒ දේවල් එක්ස්ප්ලেইন කරනවා. ඊළඟ එක තමයි මේ පොඩ්කාස්ට් එක. මෙතනදී වැඩේ වෙන්නේ මෙහෙමයි. මේක අපිට මෙතඩ්ස් දෙකක් තියෙනවා. අපිට පුළුවන් එයාලට කැරක්ටර්ස් දෙකක් හදලා කන්ටෙන්ට් එක ගැන ඩිස්කස් කරන්න පොඩ්කාස්ට් එකක් විදිහට අපිට තියෙන හගෙන ඉන්න. ඒක එකක්. ඊළඟ එක තමයි අපිට පුළුවන් මේ පොඩ්කාස්ට් එකට පාර්ට්නර් කෙනෙක් විදිහට ජොයින් වෙන්න. එතකොට අපිත් මේ පොඩ්කාස්ට් එකේදී එයාලත් එක්ක ඩිස්කස් කරනවා. එතකොට මෙතන යන්නේ ඩිස්කෂන් එකක්. ඒ සබ්ජෙක්ට් මැටීරියල් එක ගැන හිතලා බලන්න. ඒ සබ්ජෙක්ට් එක දන්න තුන් දෙනෙක් ඉඳගෙන කැෂුවලි කතා කරනවා. ඒ සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් ගැන. එන්නේ වගේ වැඩ. ඉතින් මේ හැම දෙයක්ම මම කතා කරපු දේවල් ඔක්කොම ටික මේ නෝට්බුක් LM කියන ටූල් එක ඇතුලේ තියෙනවා. 100% ෆ්‍රී ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන් ලිමිට් එකක් නැතුවම. හරි. දැන් ලියන එක, ඉමේජ් ජෙනරේෂන් කරන එක, ඉන්ෆර්මේෂන් සහ ස්ටඩී කරන එක මේ දේවල් ඔක්කොම අපි කවර් කරා. ඊළඟට තියෙන්නේ ඊට වඩා වැදගත් දෙයක්. ඊළඟ ටූල් එක තමයි Perplexity. මේ Perplexity කියන එකෙත් ඔයාලට ෆ්‍රී version එක සහ paid version එකක් ගන්න පුළුවන්. මේ Perplexity කියන එක ChatGPT, Gemini වගේම ටූල් එකක් තමයි. හැබැයි මෙතන තියෙන විශේෂත්වය ඔයාගේ රිසර්ච් වැඩවලට මේ Perplexity කියන ටූල් එක තමයි හොඳටම ගැලපෙන්නේ. මොකද මේ Perplexity කියන එකෙන් ඔයා රිසර්ච් එකක් කරොත් එයා රිසර්ච් එකට ඉන්ෆර්මේෂන් ගත්තේ කොහෙන්ද, සෝසස් මොනවාද, ලයින් බයි ලයින් රියල් සයිටේෂන්ස් එක්ක එයා එයාගේ රිප්ලයි එක දෙනවා ඒ රිසෝසස් වලට ලින්ක්ස් එක්කම. ඔයා මොකක් හරි රිසර්ච් එකක් කරාට පස්සේ ඔයා AI එක මත විශ්වාසය තියලා ඔයා ඒ දේ ලියා ගන්න ඕන නෑ. මොකද ඔයාට සයිටේෂන්ස් තියෙනවා. ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා වැඩිපුර රෙෆරන්සස් බලන්න පුළුවන්. දැන් මෙයා කියලා තියෙන දේ හරිද? මෙයා මේක අරගෙන තියෙන්නේ මේ රිසෝස් එකේ මේ ලයින් එකෙන් කියලා අපිට පෙන්නනවා. එතකොට අපිට පුළුවන් අර normal AI tool එකකදී අපි chat කරලා ගන්න answer එකකට වඩා විශ්වාසවන්තභාවයෙන් වැඩිව හොඳ answer එකක් හදා ගන්න පුළුවන් මේ Perplexity කියන tool එක use කරොත්. හරි. මම දැන් කතා කරපු දේවල් ටික කට්ටිය ගොඩක් අය දන්නවත් ඇති. ගොඩක් අය use කරලත් ඇති. හැබැයි මම ඊළඟට කියන්න යන tool එක නම් මට විශ්වාසයි ඔයාලා ගොඩක් දෙනෙක් අහලා නැහැ. ඊළඟට අපේ 5 වෙනි බෝනස් tool එක. මේක තමයි ස්පෙෂල්ම tool එක. ඔයාලා ගොඩ දෙනෙක් අහලා නැති. මේ tool එක තමයි Wolfram Alpha. ඔයා maths, science, statistics, computer science වගේ subjects ඉගෙන ගන්න කෙනෙක් නම් මේ Wolfram කියන tool එකේ විශේෂ features ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම maths වගේ subject එකකට ඔයා normal ChatGPT හරි Gemini හරි වගේ tool එකකදී කරන්නේ ඔයාගේ ගානක equation එකක photo එකක් අරගෙන ඒ ගැන ප්‍රශ්න අහන එක නම් වැරදි වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් මේ වගේ අවස්ථාවක මේ Wolfram කියන එකේ විශේෂයෙන්ම maths questions solve කරන්න විශේෂ features තියෙනවා. ඔයාට පුළුවන් equation එක ඒවට plot කරලා ඔයාගේ answers ගන්න සහ ඔයාට අවශ්‍ය කරන ප්‍රශ්න අහන්න මේ tool එක ඇතුලේ. මේ tool එකට ඔයාට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් algebra, calculus, statistics, probability, geometry සහ physics, chemistry, computer science, earth sciences, material sciences මේ වගේ subject ගණනාවකට විශේෂිතව හදපු tools ගොඩක්. මේකේ tools බර ගාණක් තියෙනවා. ඔයාලට තියෙන්නේ Wolfram website එකට ගිහිල්ලා මේ features ඔක්කොම එකිනෙක try කරලා බලන්න. ඔයාට ඕන කරන දේවල් මොනවද කියලා. මේ Wolfram එකේ pro version එකක් තියෙනවා. හැබැයි ඔයාට free version එකකින් ඔයාගේ වැඩ ටික හොඳටම කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි. දැන් ඉතින් ඔයාට full stack එකක්ම තියෙනවා. ඔයාගේ වැඩවලට use කරන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ආපහු මතක් කරගෙන ගියොත් ChatGPT, Claude, Gemini මේ තුන අපි combo එකක් විදිහට use කරා. ඊට පස්සේ අපි කතා කරා notebook LM එක ගැන, Perplexity එක ගැන සහ අන්තිමට Wolfram Alpha කියන tool එක ගැන. ඉතින් අද අපි කතා කරේ මේ විදිහට තියෙන free AI tools. එහෙම නැත්නම් AI tools වල තියෙන free versions කොහොමද smart විදිහට use කරලා කිසිම වියදමක් නැතුව රුපියලක්වත් වියදම් නොකර
අපේ වැඩ 100% නිවැරදිව කොලිටිය එකට කරගන්න කොහොමද කියලා තමයි අද අපි කතා කරේ. ඉතින් ඔයාලට මේ AI tools ඔක්කොම ගැන තියෙන ඩොකියුමන්ට් එකක් ගන්න පුළුවන් description එකේ මම link එක දාන්න. link එකෙන් ගිහින් ඔයාලට පුළුවන් PDF එක download කරගන්න. මේ tools ටිකට අමතරව මම තව list කරලා තියෙනවා tools 10ක් students ලාට use කරන්න පුළුවන් best free AI tools. ඉතින් ඔයා මේ විදිහට ඔයාටම කියලා ස්ටක් එකක් හදාගත්තට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන වැඩේ තමයි ඔයාගේ process එක ඔයාට පුළුවන් automate කරන්න. අඩු වෙලාවකින් අඩු මහන්සියකින් ඔයාගේ වැඩ ටික කරගන්න AI tools එක process එක automate කරන්න කියලා දැනගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගත්ත දේවල් ඔයාලට තියෙන ප්‍රශ්න අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.